one country one people. බුදු අම්මේ කොච්චර කාලයකට පස්සේද කොහෙද හැංගිලා හිටියේ දේශබන්දුතය වගේ හැංගිලා හිටියද අනේ නෑ අනේ සනීප නෑ ඉතින් මොකද දැන් වෙන්නේ මොනවා වෙන්නද මිනෝල් මොනවා වෙන්නද දැන් මේ දේශබන්දු නම් අතරංගුට ගත්තා අම්මෝ තාම නෑනේ අර ගෑණි වරගෙන කෙල්ලව සෙව්වන්දි මාල්දිවෙන්ට පැනලා ගිහිල්ලා සෙව්වන්දියකට පෙම්බෙන්දද කොහෙද තමයි වෙලා තින්නේ මේ මොකද මම කියන්න දන්නවද හැදුවේ මම විශේෂයෙන්ම මිනෝල් මම කියන්න ඕනේ මිනෝල් දැන් මේ එක අමාත්‍යාංශ බාහිර එමෙති ඉවරු ඉන්නවනේ සමහර කට්ටියගේ කයිය විතරයි වැඩේ කෙරෙන්නේ ඔව් ඒක තියෙන ආණ්ඩුවට තියෙන චෝදනාවක් නේ බොරු කියන විතරයි වැඩ කරන්නේ ඔව් බොරු චෝදාගෙන දැන් අර වසන්ත සමරදී බලන්න මුන් පිස්සු නේද මුන් පිස්සු මුන් මේ බොරු කරලා දැන් මිනිසුන්ගෙන් ඡන්දේ ගත්තා ඒ කට්ටිය හිතන්න ඕනේ මිනෝල් මෙහෙම හොර බොරු වංචා කපටිකම් කරන්න නරකයි මිනිස්සුන්ට අහිංසක මිනිස්සුන්ගේ ජීවිතයත් එක්කනේ දැන් මේ කට්ටියත් සෙල්ලම් කරන්නේ ඔක්කොම නෙවෙයි එක්කෙනෙක් වසන්ත සමරසිංහ අනිත් එකනා තමයි නාමල් කරුණාත් හරි බලන්න ගොයියන්ට සමහර කට්ටියකට ලැබිලා තියෙනවා සහන ආධාර සමහර කට්ටියකට නැහැ මොකද්ද මේක පක්ෂයට ඇදලා වැඩ කරපු උන්ට දෙනවා පක්ෂයට ඇදලා වැඩ කරපු උන්ව ප්‍රමාද කරනවද එහෙමනේ මේක වෙන්නේ එහෙමයි මේවා ගැන කවුද ජනාධිපති හොයලා බලන්න ඕනේ මොකද මේ ඔය മന്ത്രിවරු මැති ඇමතිවරු ඔක්කොම ගේම් කාර්යෝ තමයි මොන පක්ෂෙන් ආවත් ගේම තමයි ඒකින්ද අපි මේවා ගැන හොයලා බලන්න ඕනේ දැන් මම යනවානේ දැන් ඔය මේ රාගම ස්පිරිතාලට මොකද අපිට බෙහෙත් ගන්න අපේ මිනිස්සුගේ අර කකුල කැඩිච්ච එකට ඉතින් යනවානේ අපි ඔයා කියන්නේ ගිහිල්ලා ඉඳගෙන ඉන්න බෑ අර සීට් එක දන්නවද ඒ තරම් මකුණු අයියානේ ඔය මේ ස්පිරිතාලේ බාරව ඉන්න ලොක්කට ඇයි හොයලා බලන්න බැරි මේවා චුට්ටක් එක මිනිත්තුවක් ඉඳගෙන ඉඳ කියන්න ගිහිලා ඉඳ ගත්ත ගමනම මගේ අම්මෝ ඉන්න මකුණ ගුඩ ඊට පස්සේ වෙන්න ඩක් හදිනවා ඒකට අපේ ලේ බොනවා උන් හරි මේවා හොයන්න බලන්න ඕනේ අපි කියමු නලින්ද ජයතිස්ස ඇමතිතුමා සෞඛ්‍ය ඇමති අනිවාර්යයෙන්ම ඕවා කෙරෙන්න ඕනේ ඒතකොට ඒ වගේම ජරා වැඩක් එනවා මම කියන්නේ අපේ රාගම ස්පිරිතාලේ ගැන මොකද අපි යන ස්පිරිතාලේ ගැන දේවල්නේ අපිට දැක්කම කියන්න පුළුවන් ජරා වැඩවල් කරන මොනවද දන්නවද හොඳට ඔය ක්ලිනික් දවස් වලට ඔය නම්බර්ස් දෙන මිනිස්සු හම්බ කරනවා ඔව් හොඳට හම්බ කරනවා ඔයා දන්නවද අපි උදේ පාන්දර යනකොට උදේ පාන්දර 7ට ඉස්සෙල්ලා අපි යනවා එතකොට මිනිස්සු නෑ එතන ඇරලත් නෑ මොකද මම වීල් චෙයා එක ගන්න යනවානේ ඔව් එතකොටත් නම්බර 60ක් දීලා ඔව් ඒ මොකද ඕවා දෙන්න සල්ලි වලට 60න් එහා තමයි අපි ඉන්න ඕනේ අපි උදේ පාන්දර 7ට ගියාම 3:00යි යෙදෙරේනකොට මොකද මේ කැත වැඩි මම හිතන්නේ අනිත් ස්පිරිතාල රාජ්‍ය ස්පිරිතාලලත් ඕක තමයි තියෙන්නේ හැම ස්පිරිතාල මේ හැම ස්පිරිතාලකම මේක වෙනවා ඇති මම කියන්නේ රාගම ස්පිරිතාලේ මම කියන්නේ රාගම ස්පිරිතාලේ ගැන අපි දැක්කේ වටේ අපිට කියන්න පුළුවන් දැන් ඔයාගේ මේ ඕකත් අපි කොහොම හරි කරලා ඉෂ්ට කරගමු දැන් පොලිස් ප්‍රශ්නේ විශ්ට කරානේ අනුර කුමාර කොහොම හරි නේද ජනාධිපතිතුමා ඒ වගේ තමයි නෑ මම කියන්නේ මේක සෞඛ්‍ය ඇමති තමයි මේක හොයන්න බලන්න ඕනේ ඔව් හරි සෞඛ්‍ය ඇමති අනිවාර්යයෙන්ම මේක හොයන්න බලන්න ඕනේ ඉන්න ලෙඩු මම පෝලිං දෙකක් හරි තුනක් හරි හදන්නකෝ මේ වයෝවෘද්ධ අතපය කැඩිච්ච මිනිස්සුන්ට වෙනම දාන්නකෝ තරුණ කට්ටියට වෙනම තරුණ කියන්නේ අතපය හයිය තියෙන බලන්න අර ලෙඩුත් එක්කම බෙහෙත් වලට අපි පොලිමේ ඉන්න ඕනේ. වයෝවෘද්ධ කට්ටියට වෙනම දාන්නකො මේ. ඇයි එහෙම එන්නේ වගේ කරන්න මම කියන්නේ ඔය සෞඛ්‍ය ඇමති ඇවිල්ලා බලන්න මේ ජීන් ඇන්ටි කියන්නේ ඇත්තක්ද බොරුවක්ද කියලා. ඇත්තක්ද බොරුවක්ද කියලා. එතකොට මුන් ෆෝන් වල කතාව. උන්ට හිතෙන වෙලාවට බෙහෙත් දෙන්නේ.
මෙහෙම මේ කරන්න ඕනේ මිනිස්සු අනේක ඉන්නවා බලන්නකො ෆෝන් වල මේ කට්ටිය ඕනවට එපාවට මේ බෙහෙත් දෙන්නේ. ඇයි මේ මෙහෙම කියලා. ඕවා අපි කියන්න ඕනේ. කියන්නේ නැත්තම් දන්නේ නැහනේ. දැන් මමත් ප්‍රෙෂර් වලට අරවට බේර ගන්න බෙහෙත් ගියාම අපිට පේනවනේ. දැන් අපිට ආරංචියක් ආවා මේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැත්තේ යන්න අරගෙන කියලා. ඔව් මම ගියා. ඇත්ත වශයෙන්ම මම ගියා. මොකද මේ දැන් මම ඇප්ලයි කරලා තියෙනවා මොකද අස්වැදුම. ඔයා කියන්නේ නිදි වැදුමනේ. අස්වැදුම. අස්වැදුමටයි මේ මොකද වැඩිහිටි දීම. ওই දෙකෙන් එකක්. පස්සේ එදා ගියා මම. ජනාධිපති කාර්යාලය ගාවට ගියේ. ඒතකොට ඒක ටික ජීනන්ටි එන්න අහවල් තැනට යන්න. එතනින් ගිහලා ජනාධිපති ලේකම හම්බෙලා ඔයා කියන්නේ ලියුමක් දීලා. ඊට පස්සේ අනේ මම ගියා. බොහොම ලස්සනට සැලකුවා මෙයා. බොහොම ලස්සනට සැලකුවා. කියලා ඊට පස්සේ මේ මොකද ජීනන්ටි මෙහෙ ආවේ කියලා. පස්සේ මං කිව්වා මේ මොකක්ද අස්වැස්ම දෙත්‍යා අපිට නිදි වැදුමක් නෑනේ. ඒකින්ද මෙන්න මේක මොකක් හරි එකක් කරලා දෙන්න. මොකද දැන් අර මිනිහගේ කකුල කැඩිලා. මමත් වයසයි. අපි 70 පැනපුවේ උන්නේ. ඉතින් ඒකින්ද මේව කරන අනේ එවෙලෙම ලියුමක් මේව කරලා ඒ අවශ්‍ය කාර්යාලයට මේව කරා. දැන් මට ගිය හම්බ වුණා ලියුම. ඒක මේවා එක කොපි එකක් මටත් එවලා තිබ්බා. ඒ අවශ්‍ය කාර්යාලයටත් එවලා තියෙනවා. බොහොම ලස්සනට මිනිස්සුන්ට සැලකුවා මේ. බොහොම ලස්සනයි. ඇත්ත වශයෙන්ම ඒ ගිය කට්ටිය ඔක්කොටම තේ ඔය විස්කෝතුවක් බොහොම ලස්සනට දීලා හොඳ ලස්සනට සිනහා මුසු මෝහණෙන් ඒ ස්ටාෆ් එක හිටියේ. ඇත්තටම කියනවා නම් සිනහා මුසු මෝහණෙන් හිටියේ එක්කෙනෙක්වත් පුප්පුවේ අරකේ මේකේ නැහැ. ඔය පිටක් තැන්වල වගේ ලොකුකම් පෙන්වුවේ නැහැ. බොහොම ලස්සනයි ඔක්කොට හොඳට සැලකුවා. මාත් ගියා මගේ මේවා එකත් මේ කරගත්ත ඒ ලොක්කටම hina ගියා. ඒ ලේකම්බරයට මොකද මම අර අස්වැසුම තියා නිදි වැදුමත් නැහැ කියන වෙලාවේදී ලොක්කට hina ගියා ඒ කතාවට. මං කිව්වා මේ ආවේ මේ මොකද දන්න හුඟක්ම මේ අස්වැසුමයි මේ වැඩිහිටි දීමන අනවශ්‍ය මිනිසුන්ට දෙනවා. හුඟක් කට්ටිය යාළුකම් ඒව කරන්න එපා කියන්නේ. මොකද දන්නවද? ඇත්ත වශයෙන්ම ඒව කරන්න නරකයි. ජීවත් වෙන ක්‍රමයක් තියෙනකොට තව එක්කෙනෙකුට දෙන්න තියෙන එක අපි ගන්න නරකයිනේ. දැන් මට ජීවත් වෙන ක්‍රමයක් තිබ්බම මම ගන්නෙ නෑ. මං ගන්නෙම නෑ. නමුත් අපි ඒ තරම් අසරණයි. අපිට කොයි පැත්තෙන්වත් මේ උදව්වක් උපකාරයක් නෑ. කොටින්ම මගේ දරුවෙක්වත් මට උදව්වක් කරන්නේ. ලැජ්ජයි කියන්නේ. ලැජ්ජයි මේ දරුවන්ට. මහ ලොකුට දුවෙකුයි පුතු දෙන්නෙකුයි ඉන්නවා. හරි. මම බලාපොරොත්තු වෙන්නෙත් නෑ. මට දෙයි හාමුදුරන්ගේ පිටින් පිට රට මම ඇහැටවත් දැකලා නැති අය මට අවශ්‍ය වෙලාවට හරියට මට උපකාර කරා. හරි. දැන් මගේ අර දයාගේ කකුල කැඩිච්ච වෙලාවේදී අපි දැකලා 50000 වලිනෝට අපිට කොහෙන්ද 50000 දෙන්න තියෙන්නේ? ඔයා දන්නේ ඇහැටවත් මම දැකලා නැහැ. හරි. අංජලි කියලා දුවෙක් මට සල්ලි දීුවා 50000ක් අතන ඩිපොසිට් එක වන්දින්න. තව එක්කෙනෙක් අපි දොර කැඩුවානේ. මංගලා කියලා ඕස්ට්‍රේලියාවේ. එයත් එව්වා. මගෙන් ඇහුවා ජීනටි කොච්චරක් යනවද දොර හදන්න කියලා. මං කිව්වා මෙන්න මෙහෙම ගාන 38000ක් යනවා. ඒකෙන් අන්න එව්වා. හදලා දැන් අපි දොරත් හදලා දාලා ඔක්කොම අපේ වැඩ ඒ මිනිස්සු කරලා දුන්නා අපිට. මේ දන්නවද? මෙන්න මේ මිනිස්සුන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ. ඒ අපි වැටිලම හිටපු වෙලාවකනේ. අපි වැටිලම හිටපු වෙලාවක. අපි දෙන්න රස්සාවක් කරන්නේ අන්න ඕවා තමයි හරිම වටිනා කියන්නේ. දැන් මොකද දැන් පොලිසිය ඉන්කුවරි එකට උනේ දැන් තාම අයියෝ වැඩක් නෑ මේ පොලිසිය මාස දෙකක් තුනක් වෙනවා. ගියා. දැන් ඊට ප්‍රියන්තවත් මාරු කරා. නමුත් හොයන පාටක් නම් මට පේන්නේ නැහැ. දන්නවද? සුවන්නාට සම්භව වෙන්නේ. කවද කියලා ඉතින් හොයන්නද නේද? ඉතින් මේ පොලිසියගේ ගේමක් හින්දා ඒක මගේ හිතේ උනන්දු කරන්නේ නැතුව ඇති. මොකද මේ බලමු ඉතින් ඒක ගැන නේද? අපි බලමු අලුත් පොලිසිය. බලමු දැන් මම ඊයත් පොලිසියට ගියා. බලමු. මාත් කියන්නේ ඒක තමයි. මේ දැන් ඔයාගේ ගෙදර දැන් අපි දන්නවනේ ඉතින් අරක් කොහොම තියෙනවනේ. ඔයත් ගත්තද අර බෝතල් බලන්න 790ක් තියෙනවා.
ඔයාට ඒ කට්ටිය ගෙනලා දෙන්නේ නැද්ද? අනේ කොට්ටේ හොඳ ගෙනත් දෙනවා. 790ක් විස්කි බෝතල්. නියමයි. මාර වැඩේ නෙමෙයි මිනිස්සයාගේ. ඔයාගේ යාළුවා. දේශබන්දු දෙන්නකො අපි දැක්කනේ අරගලේ කාර්යය. මට උටා දේශබන්දුවට වැදුනා නියමෙට ඔය කරේ ඔකට පටිසම්ම දුන්නා ඔය බල්ලට. පටිසම්ම දුන්නා. මයින ගමති ගහපු ඒවට අපිට. ඔය බල්ලට පටිසම්ම දුන්නා. දැන් කෝකව උදව් කරන්නේ උ. ඕක කරලා තියෙන පාප කර්මෙන් ඕකට ගොඩ එන්නේද? මනුෂ්‍ය ජීවිත කීයක්ද? ඔන්න ඒක තමයි කියන්නේ බලේ ගත්තාම මොලේ නෑ කියලා. බලේ යතේ තියෙනවනේ. ඔය දේව සාප මියා උන්ට බය වෙන්න ඕනේ නෑ. මම නම් බය වුණේ. දැන් අන්න අර මේ කවුද අර ගුරුවරිය කර කහඳ ගමද මොකක්ද ඒකි? ඒ මෙරා කියන්නේ. ඒ කියන්නේ මේ ඉස්කෝල ගුරුවරියක නිර්වස්තර කරේ කාලකණියේ ගෑණියෙක් නේද? ගෑණියෙක් නේද? මුන්ට නැරිලා මුන්ගේ වලවල් වලටත් හෙන ගහන ඔය බලු වැඩ කරාට. මහා ලොකනේ දැන් බලමුකෝ චන්දි නොන්ඩි වෙලා ඉන්න හැටි ඒක තමයි කියන්නේ. චන්දි නොන්ඩි වෙලා ඉන්න වෙලාව මේ. දේශබන්දුටත් මැරෙයිද දන්නේ heart attack ඇවිල්ලා. කන්නේ නැල්ලු බොන්නේ නැල්ලු මේ දැන් මේ මූ දාන්නේ පඩේෂෝ ලෙඩ වෙලා ඒකවල හොස්පිටල් ගෙනියන්න පුළුවන් නේ මූ දාන්නේ පඩේෂෝ ඔන්න ඔයා බලන්න බොරුවක්ද කියලා කන්නේ නැහැ බොන්නේ නැහැ ඔන්න පපුව අමාරුවක් හැදුනා නැත්තම් මුන්ට එහෙම බහින්න රෝගයක් නැහැ මම ගත්ත ගමන පොලිස් අත්අඩංගුවට අම්මට උඩු හෙන හතම වැදිලා ඒ දවස් 20ක්ම හැංගිලා හිටියනේ අප්පා ඔව් ඉතින් මොනවාද මේ ඒ මිනිස්සු එයාට සපෝට් කරන මිනිස්සු ඉන්නවනේ. දේශබන්දුන හම්බුණා සෙව්වන් දිනන්නේ නැහැ ඔයාගන්න. සෙව්වන් දින මරලා දාලා තියනවා නම් හොඳයි. වල් පට්ට ගෑණි. නෑ මට හරි වෙන මොහොකටවත් නෙමෙයි මෙයා. මූන් කොච්චර ලස්සනට ගියාද උසාවියට බලන්න. ඔය වගේ තව මේවා ඉවර නෑ මෙයා. වෙන ක්‍රම සහ විදි වලින් එනවා මූ. මිනිස්සුයකට උසාවියට යන්න බය සයිස් එකට කරන පාතාලි. ඔයා බලන්න නඩුකාරයන්ගේ ජීවිතය අනතුරුයි පෙරක දෝරුවන්ගේ ජීවිත අනතුරුයි ඕවට ඉදිරිපත් වෙන හැම එකකම ජීවිත අනතුරු ඔයා බලන්න වැඩි කාලයක් නැහැ දැන් නම් උසාවියකට පොලිසියකට යන්න බය වෙන සයිස් එකක් දැන් තියෙන්නේ කොහෙන් වැඩේද කොහෙන් ගහයිද කියන එක මම නම් ගියාම බලාගෙන ඉන්නේ දුවන්න බලාගෙන ඉතින් මරණත් කරන්න දෙයක් නැහැ ඔයා බය නැන්ති ඔයා හැමතිස්සෙම පොලිසිය රණ කෙනෙක් නේ ඔව් නෑ මං කියන්නේ දැන් අර උසාවි පොලිසිය වලට එන මිනිස්සු ප්‍රාණ බයනේ එන්නේ යුක්තිය ඉටු කරගන්න කියලා යන්නේ අන්තිමට එතනට යන්න බැරි වෙනවා. ඔය තාම නම් ඉතින් බලමුකෝ